හොඳයි. මම චමින්ද ප්‍රනාන්දු CCTV කැමරා පාඩමේ මම හිතනවා අද සම්පූර්ණ කරන්න. ඒ කියන්නේ අද අවසාන වශයෙන් මේ CCTV එකක් සම්බන්ධ කරගත යුතු පිළිවෙල මම ඕගලන්ට වීඩියෝ ගණනාවකින් කියලා දුන්නා. අද කැමරාස් ගැන කතා කරාට පස්සේ මෙම වීඩියෝ මාලාව සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් මේ පිළිබඳව අදහසක් ගන්න. එහෙම නැත්නම් අපි වමතන්න අපි ඕගලන්ට උදව් කරන්න බලාගෙන ඉන්නවා. අද දවසේදී මම කැමරා පිළිබඳ කොටස ඔයගලන්ට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් තමන්ගේ දැනුම උපයෝගී කරගෙන යම්කිසි මට්ටමකට තමන්ගේ පෞද්ගලික CCTV පද්ධතිය තබා ගන්න කොහොමද? ඒවයි එන එරර්ස් නැත්නම් බිඳ වැටීම් වලට මුහුණ දෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒවට අපි රිප්ලේස්මන්ට් එකක් එහෙම නැත්නම් වෙනත් ආයිතමයක් යොදාගන්නේ කොහොමද කියන මූලික අවධානය මම ඔයගොල්ලන්ට ලබා දුන්නා කියලා මම හිතනවා. අර පසුගිය පාඩම් වලදී එක දෙයක් ගැන කට්ටිය කතා කරලා කිව්වා. අර සර්ජ් ප්‍රොටෙක්ටර් එකක් සම්බන්ධ කර ගැනීම ගැන. මේ තියෙන්නේ මම ඒක ගෙනාවා. මේ තියෙන්නේ සර්ජ් ප්‍රොටෙක්ටර් එකක්. මේක යොදාගන්නේ සාමාන්‍යයෙන් වීඩියෝ ඩේටා එක යන කේබල් එකට යොදාගන්නේ කොඇක්සියල් වලදී. ඒ කියන්නේ එක අන්තයක් ඩැමේජ් කරලා ඒ අන්ත දෙපැත්තටම යොදාගත්තට පස්සේ මේ විදිහට in and out කියලා එකක් මේකේ සඳහන් වෙනවා. ඒ විදිහට යොදාගත්තට පස්සේ out එක කැමරාව අන්තයටත් දාලා සර්ජ් ප්‍රොටෙක්ටර් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සර්ජ් ප්‍රොටෙක්ටර් එකකින් වෙන්නේ කැමරා පද්ධතිය ආරක්ෂා කරනවා. අධි වෝල්ටේජතාවයක් ඔබගේ රැහන් පද්ධතිය හෝ ගෙදර කරන්ට් එක හරහා හෝ යම්කිසි ක්‍රමවේදයක් තුලින් තමන්ගේ CCTV කැමරා පද්ධතියට ඇතුල් වෙනවා නම්. හැබැයි මට මා දැකලා තියෙන දේ අනුව මගේ අත්දැකීම් අනුව ගොඩාක් වෙලාවට හැබැයි හරි ඉක්මනටම මේ සර්ච් ප්‍රොටෙක්ටර්ස් භාවිතා කරලා තියෙන කැමරා පද්ධති බිඳ වැටීම් වෙනවා. හැබැයි එයින් වෙන්නේ ඔයගලන්ට විශාල වශයෙන් ලොකු සේෆ්ටි එකක් එහෙම නැත්නම් ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් මේ දෙපැත්තම තියෙනවා. ප්‍රධාන වශයෙන් සාමාන්‍ය CCTV කැමරා පද්ධතියක් ගෙදරදී සවි කර ගන්නවා නම් ගෙදර ඔබගේ earth එක කියලා අපි කිව්වොත් මම හිතනවා නිවැරදි කියලා. earth ඒ කියන්නේ සන්නායකය අකුණු සන්නායකය පොළොවට පතිත කරන ඒක නිවැරදිව තියෙනවා නම් 50% විතර ඕගොල්ලෝ નિરાයාසයෙන්ම මේ පද්ධතිය යම් කිසි ආරක්ෂාවකට ලක්වීමකට වෙනවා. ඒ අරුණට පස්සේ තව මේ සර්ච් ප්‍රොටෙක්ටර්ස් නැතුව ආරක්ෂා කරගන්න විදි කීපයක් තියෙනවා. ෆියුස් එකක් එන පවර් කේබල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් කැමරාස් වලට යන හැම පවර් කේබල් එකකටම අපිට ෆියුස් එකක් දාන්න පුළුවන්. ඒ අරුණට පස්සේ එක්ස්ටෙන්ෂන් කෝඩ් තියෙනවා. ලොකු ඇම්පියර් ගාණක් වෙනත අධි වෝල්ටේජතාවයට ඔරොත්තු දෙන විදිහට දැන් නිපදවලා ඒවා ලොකු ගාණක් වෙන රුපියල් 2000කට ආසන්න මුදලකට ගන්න පුළුවන්. එතකොට ඒ වගේ එකක් අපි භාවිතා කරනවා නම් සමස්තයක් විදිහට මේ මුළු පද්ධතියම එක ආයතනයකින් ඔයගලන්ට ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම කරගත්ත කියලා කිසිම ගැටලුවක් හෝ ප්‍රශ්නයක් ඔබට ඇති වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය ක්‍රමවේදයක්. ඉතින් ඒක නිසා විවිධ විදිහට හඳුන්වනවා. ඉතින් ඔබ තීරණය කරන්න ඕන මම කොහොමද මගේ තියෙන අතේ තියෙන මුදලට නිවැරදිව මම මේ පද්ධතිය සකසගන්නේ කොහොමද කියන එක පිළිබඳ පැහැදිලි අදහසක් ගන්න ඕන ඔබ. ඉතින් මොකද අවශ්‍ය මූලිකාංගෝපාංග නැතුව ඔහේ කැමරා ටිකක් එල්ලලා ඔහේ වයර් ටිකක් ඇදලා Tamanට කැමති විදිහට එල්ලගත්තාම වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි පළවෙනි කාරණාව ලෙස ඕගොල්ලෝ ඔලුවට ගන්න ඕන. ඉතින් මම කැමරා පිළිබඳව ඕගලන්ට අද හඳුන්වා දෙනවා. ඒතකොට දැන් මේ වෙනකොට වෙළඳ පොලේ කැමරා ගත්තොත් HD කියන කැමරාවක් තමයි මේ දවස්වල ගොඩාක් වෙළඳ පොලේ තියෙන්නේ. ඒක ඇඩ්වාන්ස් හයි ඩෙෆිනිෂන් කියලා හඳුන්වනවා. මේකටත් විවිධ අර්ථ විවිධ කෙනා විවිධ ප්‍රායෝගික තත්ත්වයන් වලදී දෙන්න පුළුවන්. මා හඳුන්වන විදිය තමයි මේ. ඒකත් සමස්තයක් විදියට හැම කෙනාම හඳුන්වන්නේ නැහැ. ඇඩ්වාන්ස් හයි ඩෙෆිනිෂන් කියන තාක්ෂණය තමයි තියෙන්නේ. දැන් මාතේ තියෙනවා මේ ඇනලොග් කැමරා එකක්. එතකොට ඇනලොග් හයි ඩෙෆිනිෂන් කියලාත් කියනවා ඒකට. ඇනලොග් හයි ඩෙෆිනිෂන් කැමරා කියන එකත් තාක්ෂණික වචනයේ විදිහට අන්තර්ජාලයේ තියෙනවා. ඉතින් ඒ විවිධ අය විවිධ විදිහට මේක හඳුන්වා දෙනවා. ඒතර ඇඩ්වාන්ස් හයි ඩෙෆිනිෂන් කියන එක තමයි මේකේ තාක්ෂණික වචනය. ඉතින් එතකොට මේ තියෙන සාමාන්‍යයෙන් අවුට්ඩෝර් පාවිච්චි කරන්න පුළුවන් කැමරාවක්. මේක දැන් අපි අවධානය කරගන්න ඕන එක දෙයක් තියෙනවා. අවුට්ඩෝර් දාන කැමරාවක් තෙමුනට පස්සේ වතුර යන්න බෑ. සීල් ටයිප් වෙන්න ඕන. ඉතින් මේ විදිහේ කැමරාවක් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. විවිධ වර්ගවල තියෙනවා. ඔයගලන්ට කැමරාවක් අතර ගත්තාම බලන්න. ඒවයි කොහොමද ගුණාත්මක භාවය නිෂ්පාදනයේ අවසානයේදී ඔයගලන්ට දකින්න තියෙන කියලා. ඒ අරුණට පස්සේ ඒකේ මිලිමීටර් ගාණක් සටහන් වෙලා තියෙනවා.
ඒ මිලිමීටර්ස් ගාන අනුව ඒ කැමරා දාන තැන් වෙනස් වෙනවා. ඒක තමයි අනිත් කාරණාව. මොකද එකම කැමරා කාචයකින් යුතු කැමරාස් ගෙදරක කරනවා නම් ඒ කැමරා පද්ධතියක් ඒ හැම තැනට එකමම කැමරා කාචය පාවිච්චි කරන්න බෑ. ඕක තමයි තාක්ෂණික විදිය. නමුත් මම දැකලා තියෙනවා කවුරු ගොඩක් තැන්වල කරත් ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ 3.6 වගේ කාචයක් සමස්තයක් විදිහට මුළු කැමරා පද්ධතියටම එකම වර්ගයකින් දානවා. ඒගොල්ලෝ ඒක දාන්නේ ඉන්ඩෝ අවුට්ඩෝ කියන වර්ග දෙකෙන් දානවා. එතකොට පාරිභෝගිකයාට බැලු බැලමටම පේනවා රයිට් ඇතුළට එක කැමරාවක් පිටට එක කැමරාවක් විතර දාලා තියෙනවා. නමුත් කැමරා කාචය එකයි. ඉතින් ඒක නිසා කැමරා කාචය අඳුනා ගනිද්දී කැමරාවේ දුර ප්‍රමාණය හරියටම නිවැරදි වෙන්න ඕන. මොකද ඔයගොල්ලෝ ඉතා දුර සීමාව බලනවා නම් 3.6 කියන කැමරාව පාවිච්චි කරන්න බෑ. මම මේ සරල උදාහරණයක් දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඒ ගැන අවධානය යොමු කරන්න. එහෙම නැත්නම් පාරකට ගේට් එකකට දානවා නම් ගේට් එකක් අසල නැත්නම් ගේට්ටුවක් අසලට කැමරාවක් දානවා නම් ඒක 3.6 කියන කැමරාව දාලා හරියන්නේ නැහැ. එහෙමනම් දුර බලන්න ඕන නම් ඒකට 6mm 8mm 12mm වගේ ඒ වගේ දුර බලන්න පුළුවන් කැමරාස් දාන්න ඕන. ඒ අදාළ ස්ථානයන් අනුව ඒකට අවධානය ඔයගොල්ලන්ගේ යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ අරනට පස්සේ මේකේ දෙන සටහන් කරලා තියෙනවා ලෙන්ස් එක මිලිමීටර්ස් ගාන සිස්ටම් එක පැල් සිස්ටම් එකෙන් තමයි අපිට මේක පේන්නේ. ඒ කියන්නේ පින්තූර අපිට ලබා දෙන තාක්ෂණික වචනය ඒක පැල් සිස්ටම් එකෙන් තමයි මේක කියලා ගහලා තිනවා. සිස්ටම් එක පැල්. ඒ අරනට පස්සේ මේකේ වෝල්ට් DC කරන්ට් එක කොච්චරක් දෙන්න ඕනද? ඊට පස්සේ ඇම්පියර්ස් ගාන සටහන් වෙනවා. ඉතින් මේ සමස්තයක් විදිහට කැමරා මෙගා පික්සල් ගත්තත් TV ලයින්ස් කැමරාත් ගත්තත් ඒ පිළිබඳව මම කියන්නම්. එකම වෝල්ටේජ් ගානක් තමයි සඳහන් වෙන්නේ 2 amperes වගේ පරාසයක් ඇතුළත තමයි ගමන් කරන්නේ. ඉතින් දැන් මේ තියෙන්නේ TVL කියන කැමරාස්. ඒ කියන්නේ TV ලයින්ස්. ඒක සරලව කියනවා නම් මේ ලෙන්ස් එක පින්තූරයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන විදිහේ අර්ථකථනයක් ඔයගොල්ලෝ ගත්තොත් ඇති. මේ කැමරාව ගානෙන් ටිකක් අඩුයි. මොකද මේකේ quality එක 960p වලට ආසන්නයට ඇවිල්ලා නවතිනවා. ඉතින් එහාට මේ TVL කැමරාස් නැහැ මා දන්න තරමින්. ඉතින් සමහරක් විට ඉතින් විවිධ අය විවිධ දේවල් මේ තාක්ෂණික ක්‍රම දේවල් යොදා ගන්න නිසා විවිධ වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් TVL කැමරාවක් සාමාන්‍යයෙන් ආරම්භක වකවානුවේ ආපු කැමරාස් ඒවා යම්කිසි quality එකක් තියෙනවා. නමුත් ලොකු පැහැදිලි zooming එන ලං කර බැලීමේදී quality එකක් නැත්නම් හොඳ පින්තූරයක් ලබා ගැනීමේ අවකාශයක් නැහැ. නමුත් සමස්තයක් විදිහට පැහැදිලිව කෙනෙක් සරලව බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ TVL කැමරාස් එතකොට ඒ අරනට පස්සේ මෙගාපික්සල් කැමරාස් තමයි අනිත් වර්ගය. ඒ ගැන මම පෙන්නන්නම් මෙගාපික්සල් කැමරාවක් ඔයගලන්ට ඊළඟ කැමරාව පෙන්වන විදිහ. එතකොට මේ TVL කැමරාසුත් වර්ග කීපයකට බෙදෙනවා. ඉතින් මේ අවුට්ඩෝර් කැමරාවක්. එතකොට මේකේ ඩෝම් කැමරාස් තියෙනවා. ඉතින් ගාන අඩුයි මේවා. මේ වෙනකොට නම් භාවිතයෙන් අවසානයේ වගේ නේ. ඊට එරනට පස්සේ මේ කැමරාවක රාත්‍රියේදී කොහොමද ඔයගලන්ට මේ පෙනෙන්නේ? මේ පෙනෙන ඔයගලන්ට පේනවා ඇති මෙතන LED බල්බ වගේ ටිකක් තියෙනවා. මේවත් දැන් මෙගාපික්සල් කැමරාවල යොදා ගන්න විදිය වෙනස්. ඒ කියන්නේ මේවා ඉන්ෆ්‍රාරෙඩ් සිස්ටම් එකකට තමයි මේක එළිය විහිදන්නේ. ඒ කියන්නේ අපේ පියවි ඇහැට පේන්නේ නැහැ. නමුත් මේකේ ඉතාමත් දිගු එළියක් ඒක නැත්නම් බලවත් එළියක් රෑ කාලයේදී පිට කරනවා. ඒ හරහා තමයි මේ කාචයට එළිය වැටලා අපිට රෑ කාලයේදී මේ කැමරාව පේන්නේ. නමුත් දැන් එන මෙගාපික්සල්ස් කැමරාවල මේ තියෙන්නේ මම එක ඉදිරියේදී පේනනම් IR එහෙම නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් ඇරේස් කියන ඒවා තමයි යොදාගන්නේ. කොටු දෙකක හැඩයට තියෙනවා දෙකක් තියෙනවා. කල්පවැද්ම මේකට වඩා වැඩි කියලා තමයි තාක්ෂණික වශයෙන් හඳුන්වන්නේ. නමුත් දැන් මේ TVL කැමරාස් වල තියෙන්නේ LED බල්බ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒතකොට එකක් පිච්චුණත් අනිත් එකෙන් ටික කාලයක් රඳවාගෙන ඉන්නවා පින්තූරේ. එහෙම සමස්තයක් විදිහට වැඩි ප්‍රමාණයක් දැවි ගියාට පසුව තමයි මේකේ කැමරාවේ යම්කිසි අවීරතාවයක් පින්තූර වලට වෙන්නේ. ඉතින් TVL කැමරාවක් තමයි මේ තියෙන. පෙනුම එකුණා දැන් මේ විදිහෙම මෙගාපික්සල් කැමරාසුත් තියෙනවා. එතකොට ඔයගලන්ට මෙගාපික්සල් ගන්නව නම් 1.3 වගේ 1 පික්සල් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ කොටු ගණනට පින්තූර කොටුවේ ඒ කියන්නේ අඟලට තියෙන per inch ඒ කියන්නේ මෙගාපික්සල්ස් ගානට අනුව තමයි මේ කැමරාවල පින්තූර සැදෙන්නේ. ඉතින් ඒවා මීට වඩා quality එකකින් වැඩි පින්තූර. ඉතින් ඒකට ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්. ඒතර මෙගාපික්සල් කැමරාවක් මට ඔයගලන්ට පෙන්වන්න පුළුවන්. මෙගාපික්සල් කැමරාවෙත් සටහන් කරලා තියෙනවා අර විදිහටම යට මේකේ පික්සල් කොච්චරද
කැමරා කවචය කොච්චරද කියන එක සටහන් කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට අර මම කලින් කිව්වා වගේ දැන් මේ තියෙන්නේ මෙගා පික්සල් ඩෝම් කැමරාවක්. ඒ කියන්නේ ඉන්ඩෝ මේවා වතුරට දාන්න බෑ. බැලු බැලමටම පේනවා මේ තව් තියෙනවා සිදුරු තියෙනවා ඉඳ දාන්න බෑ. දැන් මේකේ තියෙනවා යාර මම කලින් සටහන් කරපු ඇරේ එකක්. දැන් මේකේ තියෙන්නේ එක ඇරේ එකයි. ඒ කියන්නේ ඒකෙන් තමයි මේක රාත්‍රී කාලයේදී පින්තූර ලබා දෙන්න එළිය දෙන්නේ. ඒක අපේ PV හැට පේන්නේ නැහැ. නමුත් මේක යන්තම් රතු පාටට එළියකින් තමයි දෙන්නේ. ඉතින් මේ ඇරේස් සාමාන්‍යයෙන් TVL කැමරාස් වල තියෙන LED පෙනුමට තියෙන ඇරේ එකකට වඩා LED කියන්නේ සංඥා දෙන බල්බයකට වඩා මේ ඇරේ එකක තියෙන කල්පවත්ම සහ ප්‍රබලතාවය වැඩි කියන එක තමයි තාක්ෂණික වශයෙන් දන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ඇරේස් තියෙන කැමරාවක් යොදා ගන්න ඕගොල්ලන්ගේ මෙගාපික්සල් කැමරා ගන්නවා නම් බලන්න ඇරේස් දෙකක් තියෙන කැමරාවක්. එතකොට තාක්ෂණික විදිහට කල්පවත්ම වැඩියෙන් තියෙනවා. එතකොට මේකෙත් තියෙනවා මේක ඩෝම් කියලා කියනවා. මේ කියන්නේ ඉන්ඩෝ දාන කැමරාවක් කියලා කියන්නත් පුළුවන්. ඒතකොට ඉන්ඩෝ ඩෝම් කියලා කියන කැමරාවක් මේ. ඒ අනට පස්සේ තව කැමරා වර්ගයක් දැන් ඇවිල්ලා තිනවා සම්පූර්ණ අංශක 360ම බලන්න පුළුවන් එක ස්ථානයක සවි කරලා නැත්නම් කාමරයක මැද්දේ උඩ සිවිලිමේ අපි සවි කරා නම් මුළු අංශක 360ම කාමරේම ගන්න පුළුවන් හැකියාව දෙන කැමරාසුත් දැන් ඇවිල්ලා තිනේ. යනකොට පස්සේ අලුත්ම තාක්ෂණික විදිහට මේ ළඟදී අධ්‍යයනය කිරීමකදී මට පසුගිය සතියේ දැක් ගන්න ලැබුණා ලංකාවට ගෙන්නලා තිනවා මේ බල්බ් එකක හැඩේ තියෙන මේ කැමරාවක්. ඒක බැලු බැලමට පේන්නේ CFL බල්බ් එකක් දාලා වගේ තමයි අඳුනා ගන්න හරි අමාරුයි. ඉතින් ඒ ඕගොල්ලන්ගේ කියන්නේ පාරිභෝගිකයාගේ ආරක්ෂාවට ඒවා ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒවයි මිල වෙනස් වෙන්න පුළුවන්. සමස්තයක් විදිහට 1.3 කැමරාවක් මාකට් එකේ රුපියල් 3500 ඉඳලා බුලට් කැමරාස් තියෙනවා. නැත්නම් අවුට්ඩෝස් කැමරාස් තියෙනවා. ඩෝම් කැමරාසුත් එහෙමයි සාමාන්‍ය 3500 ඉඳලා වගේ ඉහළට තියෙනවා. ඉතින් මේවා එක එක ගෙන්නන කෙනා අනුව වෙනස් වෙනවා ගණන්. ඉතින් ඕගොල්ලෝ නිවැරදි කැමරාව පිළිබඳ අවබෝධයක් ගන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් නිසි පරිදි තමන්ගේ කැමරා පද්ධතිය සකස ගන්න. එතකොට අපි මුලින් ඉඳලා DVR ගැන කතා කරා, පවර් එක දෙන විදිය ඇඩැප්ටර්ස් ගැන කතා කරා. ඒ අරනට පස්සේ කූලින් සිස්ටම් එක කතා කරා, වයර්ස් ගැන කතා කරා. අද දවසේ අපි සර්ච් ප්‍රොටෙක්ටර්ස් ගැන කතා කරා. ඒ අරනට පස්සේ කැමරාස් ගැන කතා කරා. ඉතින් සමස්තයක් විදිහට මම උපරිම මට්ටමින් යම්කිසි මට්ටමකට ඕගොල්ලන්ට මේ පිළිබඳ හැඳින්වීමක් දැන් කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් තමන්ගේ ගෙදර කැමරා පද්ධතිය පිළිබඳ මේ හරහා පූර්ණ අවධානයට ලක් කරලා නිවැරදිව තියාගෙන තමන්ට ගැටලුවක් ආපු වෙලාවට මේ කැමරාවෙන් ප්‍රයෝජනයක් ගන්න. අනිත් එක තමයි මේ කැමරා සවි කරන අවස්ථාවේදී කොයි වෙලේවත් මේ හොරෙක් එන්න කියලා බලාපොරොත්තුෙන් මේක හයි කරන්න එපා. මේක ඔබ මේ කැමරා සවි කිරීම තුළ ඔබලා බලාපොරොත්තු වෙන්න ඕන මේක දැකලා තමන්ගේ නිවසට වෙන හානියක් එනවනම් ඒක මගහැරලා යනවනම් අන්න ඒත් ඔබ යොදවන මුදලට ඔබට යම්කිසි වටිනාකමක් ලැබිලා. නැත්නම් ඔබ පොලිසිය රාජකාරිය මේ කැමරාව හරහා කරන්න බලාපොරොත්තු වෙනවනම් එතනින් ඔයගොල්ලන්ගේ අදහස අතහැර ගන්න. මොකද ඇත්තට මේකෙන් වෙන ආරක්ෂාව ලැබෙන විදි කීපයක් තියෙනවා. මේක දැකලා යම්කිසි හොරකමක කවුරු හරි හෝ යම්කිසි දෙයකට ඔබගේ නිවසට පැමිණෙනවා නම් මේ කැමරාව දැකලා හැරිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කැමරාව නිසා අත් ඇතුළට අවිල්ල ඔයගොල්ලන්ගේ නැවත ආපහු යන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම කෙනෙක්ව මේක ග්‍රහණය කරගන්නවාමයි කියන තැන ඉඳලා හොරෙක් ගෙදරට පැනලා මීට පෙර අත්දැකීම් තියෙනවා නම් ඒක මම ඕගොල්ලන්ට වැරදි ලෙස සඳහන් කරන්නේ නැහැ. නමුත් මේ පද්ධතියක අවශ්‍යතාවය සහ ඒයින් ලැබෙන ප්‍රයෝජනය පිළිබඳව ඔබ නිසි අවබෝධයක් ගන්න. ඉතින් මොකද සමහරු එන්නෙම හොරු අල්ලන්නම මේක දාගන්නවා. මේ පාර යන හොරු මට අල්ලලා පෙන්නන්න ඕන. ඉතින් ඒ අවධානයෙන් ඕගොල්ලෝ මිදෙන්නේ. ඒක සමහර කලාවට ඔබලාට උනත් කරදරයක් වෙන්න පුළුවන්. ඒ මට්ටමට ඔයගොල්ලෝ ගියොත්. ඉතින් ඒක නිසා ඉතින් මා ඔබලාට මෙම පාඩම් පහක් විදිහට ඉදිරිපත් කරා. යම්කිසි අඩුපාඩු තියෙන්න ඇති. ඔබට දැනිච්ච අඩුපාඩු තිබුණා නම් මේ පාඩම් මාලාව තුළ මා වමතන්න මම චමින්ද ප්‍රනාන්දු මමත් අවුරුදු 10කට ආසන්න කාලයක් CCTV කැමරා සම්බන්ධව කටයුතු කරනවා. පරිගණක ක්ෂේත්‍රයේ අවුරුදු 12කට වැඩි කාලයක් සිටිනවා. මාව අමතන්න මම පානදුරේ මගේ ව්‍යාපාරික මධ්‍යස්ථානයේ තියෙන්නේ. මම මේ ව්‍යාපාරය සඳහා අවතන් කියනවා නෙමෙයි. ඔයගලන්ට මේ යම්කිසි ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නම් උපදේශයක් ගන්න ඕන නම් මාව අමතන්න. මගේ අංකය 071 55 41 666
මම චමින්ද ෆර්නෑන්ඩු. ඉතින් ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් මා දෙන්න උත්සාහ ගත්තා මේ මගින්. ඒක ලැබුණා නම් ඔබලට මා සතුටු වෙනවා. ඉතින් තවත් දවසක අපි මෙවැනි පාඩමකින් මා බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පරිගණක පිළිබඳ යම්කිසි මූලික හැඳින්වීමක් කරන්න. ඔබ මේ පාඩමින් දෙයක් ගත්තා නම් ඔබ යාළුවෙකුට අසල්වැසියෙකුට කියන්න. එතකොට ඒගොල්ලොන්ට ඒක ප්‍රයෝජනවත් වෙයි. ඔබට සතුටු වෙන්න පුළුවන් යම්කිසි දෙයක් තමන්ගේ යාළුවෙකුට මිත්‍රයෙකුට කරා කියලා. එහෙම නැත්නම් මේ පිළිබඳ අයිඩියා එකක් ගත්තා කියලා නැත්නම් අදහසක් ගත්තා කියලා පූර්ණ අදහසකින් පස්සේ ඔබ ඔබගේ කැමරා පද්ධතිය සකස ගන්න. කෝටේෂන් එකක් දුටු පමණින් ගාන අඩු වූ පමණින් ඒ කැමරා පද්ධතිය ඔබ සවි කරගන්න යන්න එපා. සීළු දේ ප්‍රශ්න කරලා ඔබට අයිතියක් තියෙනවා කැමරා කරන ආයතනයෙන් ඒ සීළු දේවල් ගැන අදහසක් ගන්න. මොකද මම දන්නවා මම කෝටේෂන් එකක් යම්කිසි කෙනෙකුට දෙනවා නම් සම්පූර්ණ මිල ගණන් ඉදිරිපත් කරනවා. ඉතින් යම්මා ගොඩක් අවස්ථාවලදී එහෙම වෙලා මට මේ බිස්නස් එහෙම නැත්නම් වෙළඳාම් කිරීමේ හැකියාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. මොකද ඒ නිසි ක්‍රමවේදය යටතේ මා ලබා දෙනවා එම මිල ගණන් පත්‍රිකාව. ඉතින් ඔබට වෙන කොයි ආයතනයෙන් ගත්තත් ඒ පිළිබඳ පූර්ණ හැඳින්වීමක් කරගෙන ඉවරලා ඔබ ඒ පිළිබඳව යොමු වෙන්න. එතකොට ඔබලන්ට ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් අපි තවත් දවසක මෙවැනි පාඩම් මාලාවකින් හමු වෙමු. මම චමින්ද ප්‍රනාන්දු හයිපර් ටෙක්නොලොජිස් පානදුර. බොහොම ස්තුතියි.